සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ක්‍රිකට් රසිකයන් ඔක්කොම ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරලා bell icon එකත් all කරගෙනම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද වීඩියෝ එකේ අකිල ධනංජය main character යන කලින් මම පුංචි දෙයක් මතක් කරලා ඉන්නම්. සීමන් හාමර් කියන්නේ වර්තමාන දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ අමතක කළ නොහැකි නමක්. හාමර් මුලින්ම ටෙස්ට් වරම් දිනාගන්නේ මීට අවුරුදු 10කට පමණ පෙර 2015 අවුරුද්දේ. හැබැයි ඔහුට තරම් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. කණ්ඩායමෙන් එළියට ගිය හාමර්ට නැවතත් ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලැබෙන්න අවුරුදු 10ක් බලාගෙන ඉන්න වෙනවා. ඒ අතරේ ඔහු පළමු පෙළ පිටියේ කැපිපෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කරා. විශේෂයෙන්ම එංගලන්ත කවුන්ටි ක්‍රිකට් ක්‍රීඩා කරපු හාමර් මේ වෙද්දී එයාගේ පළමු පෙළ දිවියේ කඩලු 1000කට වඩා දවාගෙන තියෙන අත්දැකීම් බහුල පිටදඟ පන්දු යවන්නෙක්. ඉතින් පසුගිය වසරේ පැවති පාකිස්තාන තරගාවලියේ ඔහුගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වුණා. මේ ටෙස්ට් තරගාවලියේ හාමර් පළමු තරගයේ කඩලු 5කුත් දෙවන තරගයේ කඩලු 8කුත් දවාගෙන කැපී පෙනෙන දක්ෂතාව පෙන්නනවා. එතනින් පස්සේ ඉන්දියාවට ගිහින් එක තරගයක කඩලු 8කුත් අනිත් තරගයේ කඩලු 9කුත් දවාගෙන තරගාවලිය 2-0ක් විදිහට දිනන්න කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කරමින් තරගාවලියේ වීරයා වෙන්නත් හාමර් සමත් වුණා. දැන් ඔහුට අවුරුදු 37යි. පළමු පෙළ තරග සෑහෙන ක්‍රීඩා කරලා කඩලු 1000කට වඩා දවාගෙන සෑහෙන අත්දැකීම් එක්ක අවුරුදු 10කට පස්සේ ආපු හාමර් දැන් එයාගේ අත්දැකීම් වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. වර්තමාන ලෝක ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම වල හාමර් 11 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. මේ කතාව එකපාරට මතක් වුණේ අපේත් මේ වගේම පළමු පෙළ තරගවල දිගින් දිගටම සාර්ථක වුණ පිටදඟ පන්දු යවන්නෙක් ඉන්නවා. ඒ තමයි අපි කවුරුත් දන්න අකිල ධනංජය. අකිල මේ අවුරුද්දේ අන්තර් සමාජ තෙදින තරගාවලියේ වැඩිම කඩලු ලාභෙන් අතර තුන්වෙනියා. ඔහු ඉනින් 17කදී කඩලු 53ක් දවා ගන්නත් සමත් වෙනවා. 2024 වසරේ තරග 7කදී අකිල කඩලු 34ක් දවා ගත්තා. 2023 අවුරුද්දේ ඉනින් 16කදී කඩලු 72ක් අරන් තරගාවලියේ දෙවෙනි වැඩිම කඩලු ලාභියා උනේත් අකිල. ඉතින් අවුරුදු ගානක් තිස්සේ එක දිගට දක්ෂතා අතර ඉන්න අකිලව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තියා අඩුම තරමේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමටවත් කැඳවීමක් නැහැ කිව්වොත් පුදුමයි නේද? ඔව් ඒක එහෙම තමයි. මේ දවස්වල කවුරුත් කතා කරන ෆිට්නස් ටෙස්ට් එකකිනුත් අකිල උඩින්ම පාස්. ඒ පාස් වෙලා දැන් අවුරුදු ගානක් අඛණ්ඩව දක්ෂතා දක්වලත් ප්‍රමෝද වික්‍රමසිංහ ප්‍රමුඛ තේරීම් කමිටුව තාමත් අකිලට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමටවත් කැඳවීමක් දීලා නැහැ. මේ දවස්වල නවසීලන්ත ඒ කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වෙනවා. ওই සංචාරයේ නවසීලන්තය අපිත් එක්ක නිල නොවන ටෙස්ට් තරග දෙකකටත් ක්‍රීඩා කරනවා. මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ඒ සංචිතයේ හිටපු නිෂාන් පීරිස්ට එම තරගාවලිය අහිමි වෙද්දී ඒ වෙනුවට කැඳවලා තියෙන්නේ කවුද කියලා දන්නවද? ඒ තමයි රමේෂ් මෙන්ඩිස්. නිමවුණු අන්තර් සමාජ තෙදින තරගාවලියේ රමේෂ් ඉනින් 15ක් පන්දු යවලා දවාගන්නේ කඩලු 13යි. අවුරුදු ගානක් අඛණ්ඩව දක්ෂතා දක්වපු මෙවරත් අන්තර් සමාජ පිටියේ තුන්වැනි වැඩිම කඩලු ලාභියා වෙමින් ඉදිරියෙන්ම හිටපු වර්තමානයේ සාර්ථකම රතු පන්දුවේ පිටදඟ පන්දු යවන්නා වෙච්චි අකිල ධනංජයව අඩුම තරමේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමටවත් කැඳවන්නත් අමතක වෙනවා කියන්නේ ඇත්තටම ශ්‍රී ලංකා තේරීම් කමිටුව ගැන මාරම ඩිසපොයින්ටඩ්. ලංකාවේ රතු පන්දු ක්‍රීඩාවේ දඟ පන්දු යවන්නන් ගැන කතා කරද්දී පිටදඟ පන්දු යවන්නෝ අපිට ඉන්නේ බොහොම ටික දෙනයි. ඒ අතර වර්තමානයේ ඉදිරියෙම ඉන්න දෙන්න තමයි නිෂාන් පීරිස් සහ අකිල ධනංජය. නිෂාන්ට ඒ අවස්ථාව නොලැබෙනවා නම් නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ අවස්ථාව ලැබිය යුත්තේ අකිලට. හැබැයි ඒක එහෙම වෙලා නැහැ. අකිලට වයස අවුරුදු 32යි. අවුරුදු ගානක් තිස්සේ නොසෑහෙන බාධක මැද ඔහු නොසැලී සටන් කරනවා. තාමත් ෆිට්නස් අතින් ඉහළින්ම ඉන්නවා. හැබැයි දකුණු අප්‍රිකාවේ හාමර්ට අවුරුදු 37 දී ලැබුණු chance එක අවුරුදු 32ක් වෙන පළමු පෙළ කඩලු 400කට වඩා දවාගෙන ඉන්න අකිලට නැහැ. දකුණු අප්‍රිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න යන ගමන්ම වීඩියෝ එක තව කෙනෙක්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.